හරි එතකොට අපි දැන් බලමු අද 2025 A level SFT paper එකේ ඇවිල්ලා තිබ්බ ෆිසික්ස් ප්‍රශ්න ටික 39 ඉඳලා 50ට යනකම් ෆිසික්ස් ප්‍රශ්න ටික තමයි තිබ්බේ. හරි අපි එක එක සාකච්ඡා කරගෙන යමු. 39 ප්‍රශ්නේ කියනවා ඇම්පියර් හව ඒකකය මගින් ප්‍රකාශ කරනු ලබන භෞතික රාශිය කුමක්ද? හරි. දැන් අපි දන්නවා ජවයමයි ඉන්නේ නම් වොට් වලින් නේ. වොට් හරි J ශ්‍රේණියක වලින් හරි තමයි ජවයමයි ඉන්නේ. එතකොට ශක්තියමයි ඉන්නේ ජූල් වලින්, ප්‍රතිරෝධයමයි ඉන්නේ නම් ඕම් නේ. ඕම් වලින්, වෝල්ටි තමයි ඉන්නේ වෝල්ට් වලින්. එතකොට ආරෝපණය තමයි උත්තරයට එන්නේ නම්. හරි. කෙනෙක්ට ඒකක එකපාරට හිතා ගන්න බැරි වුණත් ආරෝපණයට මේක එනවද කියලා ෂුවර් එකක් නැත්නම් පොඩ්ඩක් ඒ සමීකරණය දාලා බලන්න පුළුවන්. හරි. අපි දන්නවනේ ගලන ධාරාව සමාන වෙනවා ආරෝපණ ප්‍රමේයණය බෙදීම කාලයට. හරි. එතකොට ආරෝපණ ප්‍රමාණය උත්තර කරගත්තොත් Q සමානයි IT නේ. හරි. I ධාරාමයින් ඇම්පියර් වලින් කාලය සාමාන්‍ය අපිට මයින් තප්පර වලින් ඒකට මෙතන පැය වලින් මැන්නොත් ඇම්පියර් හව කියන එකකයේ මෙන්න මේ ආරෝපණ ප්‍රමාණය ආරෝපණය කියන එකට එනවා උත්තරේ. රයිට්. ඒක සරලයි කියන ප්‍රශ්නයක් අහලා තිබ්බේ. හරි. අපි යන් ඊළඟ 40 වෙනි ප්‍රශ්නෙට. අවස්ථිති ගූර්ණය වර්ග මීටරයට කිලෝග්‍රෑම් 0.5 කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ I සමානයි 0.5 kg m වර්ග කියලා දීලා තියෙනවා. ජවරෝධයකට ආරම්භක මෝටරයක් ස්ටාර්ටර් මෝටරයකින් නිව්ටන් මීටර් 10ක නියත ව්‍යාවර්තයක් යොදයි. හරි. නිශ්චලතාවයේ සිට ආරම්භ වූයේ නම් RPM 960ක වේගයක් ළඟා කර ගැනීමට ජවරෝධයට ගත වන කාලය කොපමණද කියලා තමයි ප්‍රශ්නේ යන්නේ. ෆයි සමානයි 3 ලෙස ගන්න කියලා තමයි කියන්නේ. හරි. I දීලා තියෙනවා. ඊට පස්සේ ටෝ එක දීලා තියෙනවා 10යි නිව්ටන් මීටර කියලා. අපි දන්නවා ටෝ සමානයි I ඇල්ෆා. හරි. එතකොට I කියන්නේ මේක අවස්ථිත ගුණය, ඇල්ෆා කියන්නේ කෝණික ත්වරණය. හරි. එතකොට 960යි RPM වේගයක් ලබා ගැනීමට ජවරෝධයට ගත වන කාලය නහලා තියෙනවා. හරි. එතකොට මේකේ අවසාන වේගය. හරි. අවසාන වේගය කියන්නේ ඔමේගා. හරි. ඔමේගා කියලා අපි ගමු. ඔමේගා දීලා තියෙනවා 960යි RPM වලින් තමයි දීලා තියෙන්නේ. ඒ රවුන්ඩ් per minute වලින් තමයි දීලා තියෙන්නේ. එතකොට රවුන්ඩ් per minute කියන්නේ මිනිත්තුවට වට 960යි කියන එකනේ. මිනිත්තුවට වට 960යි නම් තප්පරයට අපිට හොයාගන්න පුළුවන් මේක 60න් බෙදලා. රයිට්. එතකොට අපිට එනවා තප්පරයට වට කීයද කියලා. ඒතර බිඳුව කැපෙනවා. ඊට පස්සේ 96 බෙදීම 6. 16ක් කියලා එනවා. හරි. තප්පරයට වට. එතකොට අපි දන්නවා වටයකට තියෙනවා 25. හරි. 25 මේ රේඩියන් එකක් තියෙනවා. එතකොට ඔමේගා අපිට ගන්න පුළුවන් 32යි 5 කියලා. හරි. ඊට පස්සේ දැන් අපි ඔමේගා හොයාගත්තා. හරි. එතකොට අපි දන්නවා ඔමේගා නෝට් බිඳුවයිනේ. ඒ කියන්නේ මෙයා කියනවා නිශ්චලතාවයෙන් ආරම්භ කරන්න කියලා. ඒ කියන්නේ නිශ්චලතාවයෙන් සිට ආරම්භ වෙන නම් කියලා මෙතන කියලා තියෙනවා. එතකොට මේකේ නෝට් සමානයි බිඳුවයි. එතකොට මේ ආරම්භක ප්‍රවේගය කෝණික ප්‍රවේගය මේ අවසාන කෝණික ප්‍රවේගය. එතකොට අපිට සමීකරණයක් දාගන්න ඕන නම් අපිට පුළුවන් මෙන්න මේ හරි මෙන්න මේ ටෝ සමාන I ඇල්ෆා වලින් අපි ටෝත් දන්නවා I දන්නවා. ඒකෙන් අපිට ඇල්ෆා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ පද තුනක් විතර දැනගත්තාම අපිට ඉතුරු T එක හොයන එක එච්චර ලොකු කේස් එකක් නෑ. හරි. අපි එහෙනම් දැන් ඇල්ෆා හොයමු ටෝ සමාන I ඇල්ෆා කියන සමීකරණේ. ටෝ දීලා තිබ්බ 10යි I දීලා තිබ්බ 0.5යි. ඒ කියන්නේ මම දාගන්නවා 5 බෙදීම 10යි කියලා. හරි. ඇල්ෆා තමයි හොයන්න කියලා තියෙන්නේ. එතකොට මෙතන 100 බෙදීම 5ක් කියලා එනවා ඇල්ෆා. ඒ කියන්නේ ඇල්ෆා සමානයි 100 බෙදීම 5 කියන්නේ 20යි. හරි. 20ක් කියලා එනවා. ඊට පස්සේ අපි ඇල්ෆා දන්නවා. සාමාන්‍ය අපි කෝණික මේ චලිතයට අදාළව අපේ සමීකරණ මත තියාගන්නේ නැහැ නේ. අපි නෝමල් මත තියාගන්නේ නෝමල් රේඛීය චලිතයට අදාළ සමීකරණ. v සමාන u ධන at s සමාන ut වර්ගය ut ධන භාගයක් at වර්ගය වගේ සමීකරණ තමයි අපි යූස් කරන්නේ. එතකොට මෙන්න මේ සමීකරණේ මීට අනුරූපව දේවල් වෙන්නේ. දැන් මේ v වෙනුවට මේකේ අවසාන කෝණික ප්‍රවේගය ඔමේගා ගන්න පුළුවන්. u වෙනුවට ඔමේගා නෝට් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ a වෙනුවට දැන් මේකෙදි තියෙන්නේ ඇල්ෆා. ඊළඟට අපිට t තමයි හොයන්න තියෙන්නේ. දැන් ඉතින් මේකට ආදේශ කරලා යන්න තියෙන්නේ. ඔමේගා ලාස්ට් එක එනවා 32යි 5 කියලා. ඔමේගා නෝට් එක බිඳුවයි. ඇල්ෆා අපිට ආව 20යි කියලා ගුණ කිරීම t. හරි. ඊළඟ මෙයාලා කියලා තිබා 5 සඳහා 3 ගන්න කියලා. හරි. එතකොට 32 5 කියන එකට අපිට පුළුවන් 32 ගුණ කිරීම 3 කියලා ගන්න. මේ 20යි t කියන්නේ 20 මේ පැත්තට බෙදන්න පුළුවන්. එතකොට t වලට උත්තරයක් එනවා. එතකොට මේක කවල දාන්න පුළුවන්. මෙතන 10යි මෙතන 16යි නේ. ඔව් හරි. ඒක 16 වරක් 48යි 48 10න් බෙදුවම 4.8යි. ඒ කියන්නේ තප්පර 4.8යි එන්නේ. හරි. බලමු උත්තරයක් තියනවාද කියලා.
4.8යි තප්පර හරි මෙන්න උත්තරේ. right. අපි ඊළඟට 41 වෙනි ගානට. හරි ඒකෙදි කියනවා ස්කන්ධය කිලෝග්‍රෑම් 1ක් වන ලී කුට්ටියක්. හරි. ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි කියන්නේ බර නිව්ටන් 10යිනේ. ලී කුට්ටියක් තිරස් මේසයක් මත තබා. හරි. මේසය තිරස් කියලා කියනවා. තිරස් මේසයක් මත තබා ඇත. ලී කුට්ටිය හා මේසය අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය. හරි. මෙතන මියු දීලා තියෙන්නේ ස්ටැටික්. මියු ස්ථිතික ඝර්ෂණ සංගුණකය තමයි දීලා තියෙන්නේ 0.4යි කියලා. කුට්ටිය මත නිව්ටන් 2.5යි n තිරස් බලයක් යොදන විට. හරි. නිව්ටන් 2.5 බලයක් තිරස් මේ පැත්තට හෝ මේ පැත්තට බලයක් යොදනවලු නිව්ටන් 2.5ක. හරි. ඒතර අපි දන්නවා mg 10 නම් මෙතන අභිලම් ප්‍රතික්‍රියාවක් r එනවා. r එන්නේ නිව්ටන් 10යි. හරි. එයා මත ක්‍රියා කරන ඝර්ෂණ බලය කොපමණද? හරි. දැන් මුලින්ම අපි මේ ගාන හදන්න කලින් හොයාගන්න ඕනේ මේක තියෙන්නේ මොන අවස්ථාවේද කියලා. හරි. ඒ කියන්නේ ගතික අවස්ථාවේද නැත්නම් ස්ථිතික අවස්ථාවේද කියලා හොයාගන්න ඕනේ. හරි. අපි බලමු නිව්ටන් 2.5ක් හරි බලයක් දාපුවාම මොකද්ද වෙන්නේ කියලා. හරි. එතකොට අපිට මුලින්ම කරන්න පුළුවන් මේ පැත්තට අපිට දාන්න පුළුවන් F සමානයි μ r. හරි. මේ මේ පැත්තට අපිට මේ ඝර්ෂණ බලය මේ නිව්ටන් 2.5 පොඩ්ඩක් පැත්තකින් තියලා අපිට පුළුවන් 0.4ක් වෙච්ච මේ μ වලදී හරි කොච්චර ඝර්ෂණ බලයක් ඝර්ෂණ බලය කියන්නේ ඒ අවස්ථාවේදී උපරිම ඝර්ෂණ බලය ස්ථිතිකයේ අවසානයේදී උපරිම ඝර්ෂණ බලයක් වෙද්දී දාන්න ඕනේ බලය අපිට ගණනය කරගන්න පුළුවන්. 0.4 කියන්නේ 4 බෙදීම 10යි. r කියන්නේ 10යි. හරි. එතකොට 10ට 10 කැපෙනවා. නිව්ටන් 4ක්. මේ නිව්ටන් 4 කියලා ආවේ මේකෙදි මේ ස්ථිතික අවස්ථාවේදී තියෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. හරි. ස්ථිතික අවස්ථාවේදී තියෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 4ක් නම් දැනට දාලා තියෙන නිව්ටන් 2.5යි. එතකොට මෙයාට දරා ගන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය තියෙනවා නිව්ටන් 4ක්. එනකොට දැන් දාලා තියෙන නිව්ටන් 2.5යි. ඒ කියන්නේ මේක චලනයක් වෙන්නේ නැහැ. හරි චලනයක් වෙන ඔන්න මෙන්න අවස්ථාවටවත් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මේක සමතුලිතයි. සමතුලිතයි නම් මේ පැත්තට යොදන බලය සමාන වෙන්න ඕනේ මේ පැත්තෙන් යොදන ඝර්ෂණ බලයට. එහෙනම් මේ පැත්තට නිව්ටන් 2.5කින් ඇද්දට මේ පැත්තට නිව්ටන් 2.5ගම ඝර්ෂණ බලයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතන උත්තරේ වෙන්නේ අංක 1. නිකම්ම මේක තේරුම් ගන්න නැතුව නිකන් F සමානයි μ r කියලා ගත්තා නම් ඒකට එන්නේ උත්තරේ නිව්ටන් 4 එන්න පුළුවන්. රයිට්. ඒතකොට ඒ උත්තරේ ගත්තොත් මේකේ උත්තරේ වැරදි. හරි. අපි ඊළඟට යන් 42 වෙනි ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඒ ප්‍රශ්නේදී පොඩ්ඩක් අපේ තියරි දැනුම තමයි එයාලා බලලා තින්නේ. හරි. පොඩ්ඩක් කියලා බලමු. ගෘහස්ත විදුලි කේතලයක ඇති ජලය මිනිත්තු 3කදී සෙල්සියස් අංශක 100ක උෂ්ණත්වයකට ළඟා වන අතර තවත් මිනිත්තු 2ක් කේතලය ක්‍රියාත්මක කර තබනු ලබයි. හරි. ඒතකොට මේ කේතල එකක් තියෙනවා. හරි. කේතල එකක් තියෙනවා. අන්නේ කේතල එක මිනිත්තු 3ක් T සමානයි 3යි මින් 100ක උෂ්ණත්වයකට ගන්නවා කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ තව විනාඩි 2ක් තවත් මේක හීට් එක ඔන් කරලා තියෙන. ඒ කියන්නේ තවත් තාපය සපයනවාද කියලා තමයි කියන්නේ. හරි. ඒ ප්‍රකාශනය කියලා තියෙනවා අවසන් මිනිත්තු 2හිදී ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 ඉක්මවා ඉහළ නැගී කියලා. ඒතර අපි දන්න තියරි කාරණයක් තියෙනවා. දැන් මේක ජලය අපි අර සුපුරුදු මැප් එක හරි. මොකද වෙන්නේ අර මේ හරියට ඇවිල්ලා ජලය මොකද කියන්නේ අයිස් වල ඉඳලා ජලයට එද්දි තියෙනවා ගුප්ත තාපයක්. ජලයේ ඉඳලා වාෂ්පයට යද්දිත් එතන ගුප්ත තාපයක් තියෙනවා. ඒතකොට දැන් 100ට රත් වෙච්ච ජලය කියන්නේ මෙන්න මේ අවස්ථාවේ තමයි තියෙන්නේ. ඒතකොට තව කාලයක් රත් කරාට ඒකේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. මේ පදාර්ථයේ අවස්ථාව තමයි විපර්යාසය වෙන්නේ. ඒ කියන්නේ ද්‍රව ජලය වාෂ්පයෙන් එක තමයි වෙන්නේ. උෂ්ණත්වය වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. හරි. එතකොට ඒ ප්‍රකාශනය වැරදි. එතකොට මේ ප්‍රකාශනයේ තියෙන උත්තර සියල්ලම අහෝසි කරලා දාන්න. එතකොට පස්වෙනි උත්තරේ වැරදිනවා. හතරවෙනි උත්තරේ අපිට ගන්න බැරි වෙනවා. ඊට පස්සේ බලන්න B ප්‍රකාශනය උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ට ළඟා වූ විට පමණක් හරි. උතර බලන්න උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ට ළඟා වූ විට පමණක් ජලයේ වාෂ්පීකරණය ආරම්භ වෙයි කියලා කියනවා. හරි. දැන් මේකේ හොඳම උදාහරණය තමයි හරි හිතන්නකෝ දැන් හොඳින් ඉරේලිය වැටලා තියෙන වෙලාවක හරි රෙදි වෙලක රෙදි වගේක් වන්නලා තියෙනවා කියලා. හරි. මේක වාෂ්පීභවනයයි වාෂ්පීකරණයත් එක්ක පටල ගන්න එපා. මේක මම අර තේරුම් ගන්න පහසුවට මේ විදිහට කියන්නේ. හරි. එතකොට මේ රෙදි වලින් ජලය විදියට නෙමෙයි යන්නේ වාෂ්ප විදියටනේ. ඒතර මේ වාෂ්ප විදියට යන්නේ සෙල්සියස් අංශක 100ද? නෑනේ. එහෙම නෑ. ජලය ඕනෑම උෂ්ණත්වයකදී වාෂ්පීකරණය වෙන්න පුළුවන්. හරි. ඒතර පමණක් කියවහම මේ ප්‍රකාශනය වරදිනවා. ඒතර B උත්තරදී හරි මේ උත්තර දෙකම ගැඹුරේනවා. C තමයි උත්තරේ එන්නේ. නිකන් C පොඩ්ඩක් කියලා බලමු.
පළමු මිනිත්තු 3න් පසුව කේතලයේ පතුලේදී පැන නගින වායුව බුළු වල වැඩිපුරම අඩංගු වන්නේ ජලයේ දියවූ වාතය. හරිනේ. දැන් මෙතන වාතය තියෙනවා. දැන් මේක රත් වුණාම මොකද වෙන්නේ? මේ ජලාංශු අතර චාලක ශක්තිය වැඩි වෙනවානේ. චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට මේ ජල අංශුයි මේ වාතාංශුයි අතර තියෙන, ඒ කියන්නේ අර වාතයේ තියෙන ද්‍රව්‍යතාවය කියන එක මේ එක අඩු වෙනවානේ. ඒතර ඒක අඩු වුණාම මේ ජලාංශු වල අතර තියෙන මේ වාතාංශු ඉහළට එන්න පටන් ගන්නවා. හරි. එතකොට ජලයේ තියෙන්නේ මේ ජලයයි වාතාංශුයි මේ කියන්නේ H2O නේ. H2O වල මේ ඔක්සිජන් තියෙනවානේ. ඒවයි තව ඕනනම් ඉතින් අපද්‍රව්‍ය තිබ්බොත් තියෙන්න පුළුවන්. ඒ අරනකොට ඉතින් වැඩියෙන්ම මේ බුබුලු දාණය වගේ තියෙන්නේ මේ ජලයේ දියවූ වාතය තමයි. හරි. එතකොට C ප්‍රකාශනය හරි. හරි. එතකොට ඒක කියව නැතත් මේ ප්‍රකාශන දෙක වැරදි කියලා ගත්ත කෙනෙක්ට මේ C පමණක් සත්‍ය වේ කියන අංශ දෙක ඔටෝම එනවා. රයිට්. ඊළඟට බලමු 43 වෙනි ප්‍රශ්නය. හරි. ඒකෙදි කියන්නේ සීසෝවක් තිරස්ස තුලිතව පවතී. ඒ කියන්නේ සීසෝව කියන්නේ මෙන්න මේ වගේ අයිටම් එකක්නේ. හරි. එතකොට මධ්‍යක්ෂණ විවර්ධනය කරලා අර මෙන්න තියෙන අයිටම් එක. තිරස්ස. හරි. මෙන්න තිරස් පොළව තිරස්ස සමතුලිතව පවතී කියලා කියන්නේ. ස්කන්ධය කිලෝග්‍රෑම් 15ක් වන ළමයින් විවර්තයේ සිට විවර්තය කියන්නේ මෙන්න මෙතනනේ. විවර්තයේ සිට මීටර 2ක් දුරින් සීසෝවේ එක්පසක වාඩි වී සිටී. හරි. අපි හිතමු මෙතන ළමෙක් ඉන්නවා කියලා. මෙතන ළමෙක් ඉන්නවා කිලෝග්‍රෑම් 15ක. එතකොට එයාගේ බර ක්‍රියා කරනවා නිව්ටන් 150. මෙන්න මේ අතර දුර දීලා තියෙනවා මීටර 2ක් කියලා. හරි. සීසෝව එක්පසක වාඩි වූයේය. ස්කන්ධය කිලෝග්‍රෑම් 20ක් වන වෙනත් ළමයෙකු සීසෝව තිරස්ස තුලිතව පවත්වීම සඳහා විවර්තකයේ සිට විරුද්ධ පසින් කොපමණ දුරකින් වාඩි වී යුතුද කියලා තමයි අහන්නේ. හරි. දැන් මේක ප්‍රායෝගිකව ගත්තොත් 15ක ළමෙක් මීටර 2කින් ඉන්නවා නම් 20ක ළමෙක් ඇත්තටම මීටර 2කට වඩා අඩු තැනකට ඉන්න ඕනේ. හරි. ඒක ප්‍රායෝගිකව තේරෙන්න දෙන්නේ. එතකොට ඒක ගත්තොත් අනිවාර්යෙන් මේ මීටර 2කට වඩා වැඩියෙන් තියෙන උත්තර දෙක එතනින්ම කපලා දාන්නත් පුළුවන්. හරි. ඒක ක්ලික් වුනේ නැහැ කියමුකෝ ළමෙක්ට. හරි. අපි මෙතනින් අපි සාමාන්‍යයෙන් මේ හරිය විතර වගේ තියලා 20ක ළමයෙක්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් බර ක්‍රියා කරන්න ඕනේ නිව්ටන් 200. හරි. අපි දාමු මෙතන ඉඳලා x දුරකින් ඉන්නේ කියලා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ විවර්තන ලක්ෂයේ ඉඳලා දෙපැත්තට තියෙන බල ගූර්ණ සමාන කරනවා. හරි. එතකොට මේ නිව්ටන් 200 බලන නිසා මේ පැත්තට ගූර්ණයක් ඇති වෙනවා. නිව්ටන් 150 නිසා මේ පැත්තට ගූර්ණයක් ඇති වෙනවා. එතකොට මේ නිව්ටන් 200 නිසා හටගන්න ගූර්ණය අපි ලියන්න පුළුවන් 200 වැඩි කිරීම x කියලා. නිව්ටන් 150 නිසා හටගන්න ගූර්ණය ලියන්න පුළුවන් 150 වැඩි කිරීම 2 කියලා. එතකොට x අපිට හොයන්න පුළුවන්. මෙතන 150 දෙකකින් ගුණ කරම 300යි. 300 200න් බෙදන්න තියෙන්නේ. හරි. බිංදු දෙකට බිංදු දෙක ලැබෙනවා. 3 බෙදීම 2 කියන්නේ x සමාන 1.5යි. හරි. එතකොට උත්තරය කියන 1.5ක දුරකින් තමයි මෙන්න මේ ළමයා ඉන්න ඕනේ. හරි. ඇත්තම දෙකට වඩා අඩු දුරකින් ඉන්න ඕනේ. ඒ කියන්නේ 1.5කින් ඉන්නවා. right. එතකොට 43ට උත්තරේ 3. හරි. අපි ඊළඟට 44 වෙනි ප්‍රශ්න බලන්න. හරි. 44 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ලිඳක ජල මට්ටමට හරි. ලිඳක් තියෙනවලු. ලිඳක් තියෙනවා. මේ හරිය කියමුකෝ අපි පස් මට්ටම තියෙන්නේ. හරි. ලිඳක ජල මට්ටම. දැන් ලිඳේ ජලය මේ මුදුරටම පිරෙලා නැහැනේ. අපි හිතමු මේ හරිය විතර ජලය තියෙන්නේ කියලා. හරි. ලිඳක ජල මට්ටමට මීටර 15ක් ඉහළින් පිහිටි ටැංකියකට. හරි. අපි හිතමු මෙන්න මේ උඩින් ටැංකිය ස්ථානගත කරලා තියෙනවා. හරි. ඒතර ජල මට්ටමේ ඉඳලා මීටර 15ක් උසින් තමයි මේ ටැංකිය තියෙන්නේ කියලා ගමු. හරි. ටැංකියකට ලිඳෙහි ජලය කිලෝග්‍රෑම් 1000ක්. හරි. අපි හිතමු ටැංකිය කියන්නේ අපිට ධාරිතාවය කියලා ගන්නත් පුළුවන් එක. හරිද? අපි 1000යි කිලෝග්‍රෑම් කියලා ගමු. පොම්ප කිරීමට අවශ්‍ය අවම ශක්තිය කොපමණද? අවම ශක්තිය කියන්නේ අර තාප හානි වෙන්නේ අර කීක දුස්රාවී බලවලට හානි වෙන්නේ නැහැ කියලා හිතලා තමයි මේ ගන්න හදන්න වෙන්නේ. එතකොට අවම ශක්තිය කියන්නේ දැන් මෙන්න මේ හරිය තියෙද්දී හරි මේ හරිය තියෙද්දී මේ හරිය ගත්තොත් එහෙම විභව ශූන්‍ය මට්ටම කියලා. හරි. විභව ශූන්‍ය මට්ටම කියලා ගත්තොත් මේ හරියේදී දැන් මේ ජලයට කිසිම මේ විභව ශක්තියක් නැහැ. හරි. විභව ශක්තියක් නැහැ. එතකොට මෙන්න මෙතෙන්ට ගියපුවාම මීටර 15ක් උඩට ගෙනියපුවාම මෙතන යම්කිසි විභව ශක්තියක් හට ගන්නවා. හරි. එතකොට මෙන්න මේ විභව ශක්තිය ඇතිකරන්න මෙන්න මෙතන තියෙන ජලය මෙතෙන්ට ගෙනියන්න අපි යම්කිසි මෝටරයක් හරි මොකක් හරි මගකින් එකකින් අපි ඒකට චාලක ශක්තියක් දෙන්න ඕනේ. හරි. එතකොට මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට ගෙනියන්න යන චාලක ශක්තිය. හරි. චාලක ශක්තියෙන් විසින් ඒ ගන්න මේ ශක්තිය අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ විභවයක් ඇති කරන්න. හරි. එතකොට අවම ශක්තියනේ යන්නේ. අවම ශක්තිය මෙතෙන්ට ගෙනියන්න නම් අනිවාර්යයෙන්ම mgh කියන විභව ශක්තිය කියන මට්ටමට ළඟා කරගන්න ඕනේ. හරි. අපි බලමු මෙතන ගෙනියන්න ඕනේ ශක්තිය කොච්චරද කියලා. හරි. E සමානයි mgh. හරි. m දීලා තිබ්බ කිලෝග්‍රෑම් 1000යි කියලා. g 10යි h 15යි. හරි. එතන එනවා 15යි 1 2 3 4. 1 2 3 4 ජූල් වලින් තමයි ආවේ. හැබැයි මේ උත්තරේ තියෙන්නේ ජූල් වලින් නෙමෙයි කිලෝවොට් පැය වලින් තමයි තියෙන්නේ. හරි. එතකොට අපි දැනගන්න ඕනේ
මේ ජූල් වලින් තියෙන එක කිලෝවොට් පැය කරගන්න කොහොමද කියලා. හරි. එතකොට වොට් කරගන්න නම් අපි දන්නවා වොට් කියන්නේ ජේ ශ්‍රේණියකනේ. ඒ කියන්නේ මේක තප්පරයකින් බෙදුවා නම් වොට් වෙනවා. කිලෝවොට් වෙන්න ඕන හින්දා හරි කිලෝවොට් වෙන්න ඕන හින්දා මේක තව 1000කිමුත් බෙදන්න ඕනි. හරි. 1000කිමුත් බෙදන්න ඕනේ. එතකොට එනවා කිලෝවොට් වලින් අගයක්. කිලෝවොට් පැය කියලානේ මෙතන තියෙන්නේ. හරි. එතකොට මේකෙදි දැන් පැය කරන්න නම් පැය මුලින් මිනිත්තු කරගන්න 60න් ගුණ කරන්න ඕනේ. ඊට පස්සේ මිනිත්තු තප්පර ගන්න තව 60කින් ගුණ කරන්න ඕනේ. හරි. එතකොට මෙතන මේ මෙතෙන්ට යනකම් හදාගන්න එක සාමාන්‍ය තීර ධර්මයෙන් කරගන්න පුළුවන්. මේක ඉතින් පොඩ්ඩක් කර ඒකක පරිවර්තනය පුළුවන් වෙන්න ඕනේ අතට. හරි. එතකොට මේක අපි සුළු කරගමු. මෙතන බින්දු 3ක් තියෙනවා. මෙතනින් බින්දු 3ක් කපලා දාන්න පුළුවන්. මෙතන එක බින්දුවකට මෙතන එක බින්දුවක් කපලා දාන්න පුළුවන්. උතර උඩ එනවා 15, යට එනවා 6 වරක් 6 36යි 360. හරි. එතකොට 15 360න් බෙදපුවාම උත්තරයකේ 0.4යි 1යි. ඔන්න විදිහට උත්තරයකේ. එතකොට මේක ආසන්නව අපිට ගන්න පුළුවන් 0.4යි 2යි කියලා ගන්න පුළුවන්. හරි. 0.4යි 2යි කිලෝවොට් පැය. පළමු උත්තරේ තියෙනවා කියලා එහෙම. හරි. මෙන්න උත්තරේ 0.4යි 2යි කිලෝවොට් පැය. එහෙනම් ඊළඟට 45 වෙනි ගානට. හරි 45 වෙනි ප්‍රශ්න බලමු. එක්කෙනෙක් ස්කන්ධය කිලෝග්‍රෑම් 2000ක් වන විදුලි වාහනයක්. හරි ස්කන්ධය කිලෝග්‍රෑම් 2000යිලු වන විදුලි වාහනයක් තප්පර 10කදී නිශ්චලතාවයේ සිට 20 ms ශ්‍රේණියක හරි 20 ms ශ්‍රේණියක දක්වා ත්වරණය වේ කියලා කියනවා. හරි u සමාන බිඳුවේ ඉඳලා 20 ms ශ්‍රේණියක දක්වා ත්වරණය වෙනවා කියලා කියනවා. හරි ත්වරණය කියලා මේ පැත්තට ත්වරණය වෙනවා කියලා කියනවා තප්පර 10කදී. හරි එතකොට අපිට හොයන්න කියලා තියෙන්නේ මෝටරේ අවම ක්ෂමතාවය කොපමණද? හරි ක්ෂමතාව හොයන්න කලින් මුලින්ම ශක්තිය හොයාගනිමුකෝ. හරි right එතකොට අපිට පුළුවන් හොයාගන්න මේකට v සමානයි u ධන at කියන සමීකරණය දාලා අපිට මෙතන 20යි u බිඳුවයි a ගුණ කිරීම t සමානයි 10යි. එතකොට බිඳුව බිඳුව කැපෙනවා a සමානයි 2යි ms ඍණ 2 කියලා එනවා. 2යි ms ඍණ 2 කියලා එනවා. අපිට එතකොට බලය හොයාගන්න පුළුවන් මේ පැත්තට f සමානයි m දාලා 2000යි ඒ එතකොට දෙකක් දීලා තිබ්බා 4000ක්. හරි 4000ක් නිව්ටන් කියලා මේ පැත්තට බලය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාලා කියනවානේ තප්පර 10ක් ගියා කියලා. ඒතර තප්පර 10කදී අපිට දොර හොයාගන්න පුළුවන් මෙතනින්. v වර්ගය සමානයි u වර්ගය ධන 2s දාලා v වර්ගය කියන්නේ දැන් මෙතන 20යි 20 වර්ගය 400යි u වර්ගය කියන්නේ බිඳුවයි ආරම්භ වේගයක් තිබෙන්නේ නැහැ නේ. දෙක ගුණ කිරීම ඒ දැන් අපිට ආව 2යි කියලා s. හරි ඒතකොට දෙවරක් දෙක 4යි. ඒතර 404න් බෙදුවාම 100යි. හරි s සමානයි 100යි කියලා උත්තරයක් එනවා. right හරි එතකොට අපිට පුළුවන් f සමාන w සමාන fs කියන කාර්යගණ සූත්‍රයට දාලා මෙතන f ආව අපිට 4000ක්. හරි ගුණ කිරීම 100. එතකොට 4යි 1 2 3 4 5 1 2 3 4 5 මොකද්ද මේ ආවේ ජූල් වලින්. හරි එතකොට මේක වොට් වලින් හොයන්න නම් තප්පර වලින් බෙදන්න ඕනේ. එතකොට එනවා 4යි 1 2 1 2 3 4 5 වොට් කියලා. හරි අපි බලමු උත්තරේ එහෙම තියෙනවද කියලා. හරි උත්තරේ තියෙන්නේ කිලෝවොට් වලින්. එහෙනම් මේක 1000න් බෙදන්න ඕනේ. හරි 1 2 3 1000න් බෙදන්න ඕනේ 1 2 3 1 2 3 right sorry හරි මෙතන මේ මෙතන තප්පර 10න් බෙදන්න ඕනේ. තප්පරේ නෙමෙයි කාලේ තප්පර 10න් බෙදන්න ඕනේ. එතකොට එන්නේ 4යි 1 2 3 4. හරි 4ක් තමයි එන්නේ වොට් වලින්. 1යි 1000න් බෙදපුවාම හරි බිඳු 3.3ක් කැපෙනවා 40 කිලෝවොට් තමයි නේ. right 40 කිලෝවොට්. අතන ආන්සර් එක 45ට 2. right ඊළඟට 46 වෙනි ප්‍රශ්නෙට 46 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ තියරි ප්‍රශ්නයක්. හරි ද්‍රවයක අවදි සංක්‍රමණ උෂ්ණත්වයේදී මොකද වෙන්නේ කියලා අහන්නේ. හරි අපි දන්නවා අවදි සංක්‍රමණ උෂ්ණත්වය කියන්නේ ඒක ඕන ඒ ද්‍රවයේ සුපිර ස්තන්නායකයක් බවට පත් වෙන උෂ්ණත්වය. ඒ කියන්නේ මෙන්න මේ අවදි සංක්‍රමණ උෂ්ණත්වයේදී හරි අවදි සංක්‍රමණ උෂ්ණත්වයේදී මොකද වෙන්නේ? ප්‍රතිරෝධය ශූන්‍ය වෙනවා නේ. ප්‍රතිරෝධය අවම වෙනවා. එතකොට ප්‍රතිරෝධය අවම වෙනවා කියන්නේ සන්නායකතාවය මොකද වෙන්නේ? උපරිම වෙනවා. සන්නායකතාවය උපරිම ද්‍රව්‍යයක් කියන්නේ සුපිරි සන්නායකයක්. එතකොට මේක තමයි ගන්න පුළුවන්. විද්‍යුත් පරිවාරකයක් බවට පත් වෙන්නේ නැහැ. අර සන්නායකයක් බවට වෙන්නේ නැහැ. සුපිරි සන්නායකයක් බවට පත් වෙන්නේ. උපරිම ප්‍රතිරෝධයක් නෙමෙයි අවම ප්‍රතිරෝධයක් පවතින්නේ. විද්‍යුත් සන්නායකතාවය ශූන්‍යයක් නෙමෙයි උපරිමයක් වෙන්නේ. හරි එතකොට උත්තරේ 46ට 3. right ඊළඟට 47 වෙනි ප්‍රශ්නයට. හරි 47 වෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ තෙල් මිලිලීටර් 500කින් සම්පූර්ණයෙන් පුරව ඇති ලෝහ බෝතලයක්. හරි අපි ගමු මෙන්න මේක ලෝහ බෝතලය කියලා. සම්පූර්ණයෙන්ම පුරවලා තියෙන්නේ තෙල් වලින්. හරි
මිලිලීටර් 500කින් පුරවලා තියෙනවා කියන්නේ හරි. ඒ කියන්නේ මේ වාචනයේ පරිමාවත් මිලිලීටර් 500ක් වෙන්න බෑ. රයිට්. ලෝහ බෝතලයක් සෙල්සියස් සංචක 20 තමයි තියෙන්නේ. හරි. උෂ්ණත්වය සෙල්සියස් සංචක 70 දක්වා වැඩි කරනවා කියලා කියනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වෙනස් වීම සෙල්සියස් සංචක 50යි. තෙල් මිලිලීටර් 3.5ක් උතුරලා යනවා කියලා කියනවා. හරි. එහෙනම් වැඩි කරපුවාම මෙන්න මෙතනින් මිලිලීටර් 3.5ක් තෙල් උතුරලා යනවා කියලා කියනවා. තෙල් වල පරිමාණ ප්‍රසාරණ සංගුණකය 9.5 වැඩි කිරීම 10/4ක් කියලා දීලා තියෙනවා. ලෝහයේ පරිමාණ ප්‍රසාරණ සංගුණකය තමයි අහන්නේ. හරි. අපි දන්නවා මේක 20 ඉඳලා 70ට උෂ්ණත්වය වැඩි කරගෙන යද්දී මේ තෙල් විතරක් නිකන් ප්‍රසාරණය වෙන්නේ නැහැ. මේ මෙන්න මේ අඩංගුවේ බෝතලයත් ප්‍රසාරණයට මේ ලක් වෙනවා. හරි. අපි බලමු තෙල් මෙන්න මෙච්චර පරිමාණ ප්‍රසාරණ සංගුණකයක් තියෙනවා නම් මෙන්න මේ උෂ්ණත්වයක් වැඩි වෙද්දී ඇත්තටම තෙල් කොච්චරක් පරිමාණ වැඩි කරගන්නවද කියලා සමීකරණයට දාලා. හරි. ඒතර අපි දන්න ඕනේ ඩෙල්ටා V කියන්නේ පරිමාණ වැඩි කිරීම සමාන වෙනවා ආරම්භක පරිමාණ V0 වතාවක් ගැමා ඩෙල්ටා තීටා. හරි. ඒතර මෙතන ගැමා කියන්නේ පරිමාණ ප්‍රසාරණ සංගුණකය. හරි. එතකොට ආරම්භයේදී තිබ්බ මිලිලීටර් 500ක් ගැමා යාල දීලා තියෙනවා 9.5 වැඩි කිරීම 10/4ක් කියලා. හරි. ඩෙල්ටා තීටා දැන් මෙතන අපි ගත්තා 50යි කියලා. හරි. එතකොට මෙතන උත්තරයක් ගන්න 5/25යි. බිංදු දෙකක් වැඩි වෙන්න ඕනේ. බිංදු දෙකම මෙතන වැඩි කරගන්න. 950 වැඩි කිරීම 10/4යි. හරි. මෙන්න මෙච්චරක් වැඩි වෙන්න ඕනේ කියලා තියෙනවා. හරි. දැන් අපි මේක පොඩ්ඩක් සුළු කරගමුකෝ. හරි. මේක පොඩ්ඩක් සුළු කරගමු. එතන මෙතන එනවා 23750 10/4ක් කියන්නේ 1 2 3 4 බෙදන්න ඕනේ. හරි. 1 2 3 4. එතකොට 2.375ක් තමයි එන්නේ. රයිට්. ආනේ මෙතන බිඳුවක් තිබ්බා. එතකොට මෙතන බිඳුවක් තව වැඩි වෙන්න ඕනේ. 23.75ක් තමයි ඇත්තටම තෙල් වැඩි වෙනවා. 23.75ක් වැඩි වෙනවා. ඒවට එළියට ගිහිලා තියෙන්නේ 3.5යි. එතකොට 23.75ක් වැඩි වෙනවා. ඒවට එළියට ගිහිලා තියෙන්නේ 3.75යි. එහෙනම් කොච්චරක් මේ කියන්නේ ඒ භාජනයකට රඳවගෙනද? හරි. එතකොට 23.75න් 3.75ක් අඩු කරන්න 20ක් කියලා එනවා. ඒ කියන්නේ මිලිලීටර් 20ක් කියලා එනවා. එතකොට ඇත්තටම මේ මිලිලීටර් 20ක් පරිමාණ වැඩි කරගෙන තියෙන්නේ. එහෙනම් මෙන්න මේ බෝතලේ. හරි. ඒතර අපි බෝතලේට මේ සමීකරණ ආදර්ශ කරලා බැලුවොත් පරිමාණ වැඩිවීම 20ක් කියලා එනවා. ආරම්භක පරිමාණ අඩ වගේම තමයි ඉතින් 500යි. හරි 500යි. වැඩි කිරීම දැන් ගම ඒක තමයි ගම හොයන්න තියෙන්නේ. ඩෙල්ටා ටීටා අර විදියමයි 50කින් තමයි වැඩි වෙන්නේ. හරි. එතකොට ගම අපිට එනවා. හරි. එතකොට ගම එනවා. වැඩි මහ ගන්න. රයිට්. එතකොට මෙතන එනවා මෙතන ගම ඉතුරු වෙනවා 20 බෙදන්න ඕනේ 500 වැඩි කිරීම 50න්. හරි. එතකොට ගම එනවා බිඳුවට බිඳුව කැපෙනවා. ඊට පස්සේ 2 බෙදීම 5/25යි 2500 බෙදන්න ඕනේ. රයිට්. එතකොට උත්තරේ එනවා ගම වලට උත්තරයක් එනවා. ගම සමානයි 0.0.0.8ක් කියලා. හරි. බලමු දැන් උත්තරේ කොහොමද තියෙන්නේ කියලා. 0.0.0.8ක් කියලා තියෙන්නේ. ඒතර මේක විද්‍යාත්මක අංකයෙන් ලියුවොත් එහෙම 8 වැඩි කිරීම 10/4ක් නේ. 8 වැඩි කිරීම 10/4. right 10/4. එතකොට 1.5 ඩිග්‍රී 10/4 නෙමෙයි 6.10/4 නෙමෙයි. අන්න මේකනේ 8.1 වැඩි කිරීම 10/4ක්. හරි. ඒතර මේක තමයි උත්තරෙට එන්නේ 8 කියලා 0.0.0.81ක් වගේ උත්තරයක් එයි. එතකොට මෙන්න මේ උත්තරේ ආසන්න වශයෙන් මේකට සමානයි. ඒතර 47ට උත්තරේ එන්නේ 3. right. ඊළඟට දැන් 48 වෙනි ප්‍රශ්න බලන්න. හරි 48 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඍජුකෝණාශ්‍ර හරස්කඩක් සහිත ඇලක්. හරි. ඍජුකෝණාශ්‍රාකාර හරස්කඩක් සහිත ඇලක් කියලා කියන්නේ. හරි. කොහොම තියෙන ඇල්නේ. ඇලක් යම් ස්ථානයකදී එහි පළල මීටර 8ක් හා ගැඹුර 2m සිට හරි මීටර 8ක් සහ පළල මීටර 8ක් කියලා කියනවා. ගැඹුර මීටර 2ක් කියලා කියනවා. හරි ගැඹුර මීටර 2ක සිට මේ හැරියට යද්දි මොකද වෙන්නේ? පළල මීටර 4ක්. පළල මීටර 4ක් කරගන්නවා. ගැඹුරු මීටර 3ක් කරගන්නවා කියලා කියන්නේ. හරි. ගැඹුරු මීටර 3ක් කරගන්නවා කියලා කියන්නේ. හරි. ඒතර මේ හරියදී එහෙම කරගන්නවා කියලා කියන්නේ ඇලේ පුළුල් කොටසේදී ජලය ගලා යන වේගය. දැන් පුළුල් පටු කියන්නේ ඒ දෙක වෙනස තේරුම් ගන්න ඕනේ. පුළුල් කියන්නේ ලොකුයි කියන එකනේ. හරි. ඒතර මෙන්න මේ හරියදී ජලය ගලා යන වේගය 3ms ඍණ 1 ලු පටු කොටසේදී ජලය ගලා යන වේගය තමයි අහන්නේ. අපි මේක දාගමු v කියලා. හරි. මේක සරලවම මේ අහන්නේ අර තරල වල තිබ්බ සාන්ත්‍යත සමීකරණය. හරි. සාන්තත්ව සමීකරණය මොකක්ද කියන්නේ? යම්කිසි නලයක්
ජලය ගලන යද්දී අර මෙන්න එක තැනක මේ සරල මම කියන්නේ අපි තුමු මේක A කියලා A1 කියලා. හරි මේක අපි A2 කියලා කියමු මේ වර්ගඵලය. හරි. එතකොට මේක V1 නම් මේක V2 වෙනවා. එතකොට සමීකරණය කියන්නේ A1 ගුණ කිරීම V1 සමානයි A2 ගුණ කිරීම V2 කියලා. හරි. එතකොට අපි මෙන්න මෙතන හරස්කඩ වර්ගඵලය දන්නවා 8 වරක් 2 16යි කියලා. එතනදී 3 ms ඍණ එක වේගය යනවා. මෙතන A2 එන්නේ 4 වරක් 3 12යි කියලා. එතනදී ප්‍රවේගය තමයි අපිට හොයන්න තියෙන්නේ. හරි. එතන සරල මේක සුළු කරලා හොයන්න තියෙන්නේ V2 සමානයි 16 වැඩි කිරීම 3 බෙදීම 12. හරි. අපි 4ෙන් කරමු. මෙතන 3යි, මෙතන 4යි, 3ට 3 ගැපෙනවා. එතන V2 සමානයි 4යි ms ඍණ 1 කියලා එනවා. හරි. 4 ms ඍණ 1. හරි. ඒක සැකයි වගේ නම් පොඩ්ඩක් බලන්න. ලොකු හරි ලොකු හරස්කඩක් තියෙන තැනකදී අඩු වේගකින් යන්නේ. අඩු හරස්කඩක් තියෙන තැනකදී වැඩි වේගකින් යන්නේ. රයිට්. ඊළඟට 49 වෙනි ප්‍රශ්නේ බලමු. රූපයේ දක්වා ඇති පරිදි ජලය සහිතව මුළු ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5ක් වන භාජනයක් තරාදියක් මත තබා ඇත. සහැල්ලු තන්තුවකින් එල්ලවන ලද ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1ක් වන ගෝලයක් ජලයේ ගිල්වා තබා ඇත. තන්තු ආදිතේ නිව්ටන් 5 කියලා කියනවා. හරි. මේක පොඩ්ඩක් ලොකු කරලා මේ පැත්තෙන් අඳගමු. හරි. මෙන්න තන්තුවක් එල්ලලා තියෙනවා. ජල භාජනයක් තියෙනවා. හරි. ජලය සම්පූර්ණයෙන් ගිල්ලලා තියෙන්නේ. ඊට පස්සේ මේකට තරාදියක් තියලා තරාදි පාඨාංගය බලන එකක් තමයි තියෙන්නේ. හරි. මේක සරලව මේ රූපේ තියෙන්නේ. දැන් බලන්න මුළු ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5ක් වන භාජනයක් කියලා කියන්නේ. එතකොට මේක කිලෝග්‍රෑම් 5ක් කියලා කියන්නේ සහැල්ලු තන්තුවකින් එල්ලවන ලද කියලා තියෙන්නේ. එතකොට තන්තුවකින් එල්ලලා තියෙනවා නම් ඉහළට ආතතියක් හට ගන්නවා. ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක් කියන්නේ බර හට ගන්නවා නිව්ටන් 10ක්. ජලයේ ගිල්ලලා කියලා තියෙන්නේ. ඇත්තටම දැන් ජලයේ ගිල්ලපුවම මොකද අපි දැනගන්න ඕනේ? මේ ආතතියයි මේ බරයටයි අමතරව මේකේ උත්ප්ලවකතා කේන්ද්‍රය ඔස්සේ U හරි උඩුගුරු තරමක් ඉහළට හට ගන්නවා. හරි. එතකොට ජලයේ ගිල්ලුවද තන්තුවේ ආතතිය නිව්ටන් 5යි කියලා දැන් මෙයාලා දීලා තියෙනවා. හරි. පොඩ්ඩක් මෙන්න මේ ඔය මොකද්ද කියන්නේ මේ ස්කන්ධේ ගෝලය පොඩ්ඩක් පැත්තකින් අඳගත්තොත් ගෝලේ ඉහළට තියෙනවා ආතතිය නිව්ටන් 5ක් පල්ලෙහාට තියෙනවා බර නිව්ටන් 10ක් තව ඉහළට U කියලා බලයක් තියෙනවා. ඒතර මේ 10ට උඩ දෙක එකතු සමාන වෙන්න ඕනේ. එතකොට U සමානයි නිව්ටන් 5ක් කියලා එනවා. ඒ කියන්නේ උඩුගුරු තරම නිව්ටන් 5ක් කියලා එනවා. එතකොට අපි දන්නවා නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව අර විශාලතෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ බලයක් ඇති කියන හින්දා දැන් මේ ජලය විසින් මේ ගෝලය මත උඩුගුරු තරමක් නිව්ටන් 5ක යෙදුවා නම් මේ ගෝලය විසින් ජලය මතත් නිව්ටන් 5ක බලයක් යොදන්න ඕනේ. හරි. එතකොට මෙන්න මේ තරාදියේ පාඨාංගය විදිහට ඇත්තටම කියවන්නේ මෙන්න මේ ගැටෙන පෘෂ්ඨයේදී මේ භාජනය මගින් ඇති කරනු ලබන අභිලම්බ ප්‍රතික්‍රියාවක තෙරපීමක් තමයි මේ තරාදී පාඨාංගය ඇත්තටම මෙතන මේලාදී කියවන්නේ. එතකොට අපි දන්නවා දැන් මේ කිලෝග්‍රෑම් 5ක් බර මේ බීකරය නිසා නිව්ටන් 50ක් පල්ලෙහාට හට ගන්නවා බරක්. ඒ වගේම දැන් මේ ගෝලය විසින් ඇති කරවන ලැබු උඩුගුරු තරමකට විරුද්ධව බලය නිව්ටන් 5ක් හින්දා මේ දෙකේ එකතුවක් තමයි මේ තරාදී පාඨාංගය විදිහට එන්නේ. ඒතකොට නිව්ටන් 55ක උත්තරයක් තමයි මේ තරාදී කියවන්නේ බලයක් විදිහට කියවුවොත්. නමුත් දැන් තරාදී කියවන්නේ පාඨාංගයේ ස්කන්ධයක් විදිහටනේ. එතකොට නිව්ටන් 55ක් කියන එක අපි 10න් බෙදලා يعني ගුරුත්වාකර්ෂණයෙන් බෙදලා තමයි 5.5 කිලෝග්‍රෑම් කියලා උත්තරයක් ගන්න ඕනේ. එතකොට ආන්සර් එක වෙන්නේ 4 වෙනි එක 5.5 කිලෝග්‍රෑම්. රයිට්. එහෙනම් අවසාන ප්‍රශ්නේ SFT එකේ ඒ කියන්නේ ෆිසික්ස් වල අවසාන ප්‍රශ්නේ. හරි අපි ඒක සාකච්ඡා කරන්න. හරි මේකේ දීලා තියෙන්නේ අවකර පරිණාමයකක ද්විතීයික දඟරයට චවය කොටයක් දානවලු විදුලි උපකරණය සම්බන්ධ කරලා තියෙනවලු ප්‍රාථමික දඟරයේ ධාරාව. ඕකනේ අහන්නේ. හරි අවකර පරිණාමකයක් කියන්නේ ප්‍රාථමික දඟරයේ පොට ගාන වැඩි ද්විතීයික දඟරයේ පොට ගාන අඩුයි. මොහොම එකන්නේ අවකර පරිණාමකයක් කියන්නේ. හරි. ඒතර මේකේ VP දීලා තියෙනවා 240ක් වෝල්ට් කියලා. ඒතර V සෙකන්ඩරි දීලා තියෙනවා 12 වෝල්ට් කියලා. හරි. එතකොට ද්විතීයික දඟරයට සෙට් කරනවලු විබරයක්. හරි. වෝල්ට් 6ක් වෙච්ච. හරි. සම්බන්ධ කරගත ප්‍රාථමික දඟරයේ ධාරාව කියන්නේ මෙන්න මේකේ ධාරාව තමයි අහන්නේ. IP තමයි අහන්නේ. හරි. අපි දන්නවා ප්‍රකාශනයක්. මොකද්ද මේ වගේ මොනවද? ජෙනරේටර්ස් වල ගණන් හදද්දී ට්‍රාන්ස්ෆෝමර්ස් වල ගණන් හදද්දී අපි දන්නවා ප්‍රකාශනයක්. මොකද්ද? ප්‍රාථමික දඟරයේ වටගන්න බෙදීම ද්විතීයික දඟරයේ වටගන්න සමානයි. ප්‍රාථමික දඟරයේ වෝල්ටේජතාවය බෙදීම ද්විතීයික දඟරයේ වෝල්ටේජතාවය ධාරාව ගද්දී අනිත් පැත්ත ඒ කියන්නේ ද්විතීයික දඟරයේ ධාරාව බෙදීම ප්‍රාථමික දඟරයේ ධාරාව කියලා තමයි එන්නේ. හරි. එතකොට අපිට මෙතන පොට ගන්න දීලා තියෙන මේ කොටස අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ කොටසෙන් මේ ගණන හදා ගන්න පුළුවන්.
දැන් අපි VP දන්නවා. හරි VP දන්නවා. VS දන්නවා. හරි. එතකොට අපිට හොයන්න කියලා තියෙන්නේ ප්‍රාථමික දඟලේ ධාරාව. ඒ කියන්නේ IP තමයි හොයන්න තියෙන්නේ. මේක තමයි හොයන්න තියෙන්නේ. සෝරි මේක නෙමෙයි. මේක හොයන්න තියෙන්නේ. එතකොට අපි IS හොයාගත්තා නම් හරි. එතකොට මේකේ දීලා තිබ්බා 6 වෝල්ට් කියලා ජවයක්. හරි. අපි තමයි ජවය කියන්නේ වෝල්ටේජතාවයේ ධාරාවේ ගුණිතය P සමානයි VI. එකෙන් අපිට සෙකන්ඩරි කොයිල් එකේ අපිට හොයාගන්න පුළුවන් ධාරාව. හරි. එතකොට P දීලා තිබ්බා 6යි කියලා, V 12යි කියලා දීලා තිබ්බා. I තමයි හොයන්න තියෙන්නේ. එතකොට I සමානයි 6 බෙදීම 12යි. ඒ කියන්නේ 1 බෙදීම 2යි. හරි. 0.5යිනේ. හරි. 0.5යි. එතකොට මේක මෙතන ආදේශ කරමු. VP දීලා තිබ්බා 240යි. VS දීලා තිබ්බා 12යි. IS දීලා තිබ්බේ IS අපි හොයාගත්තා 0.5යි. 0.5යි. IP තමයි හොයන්න තිබ්බේ. හරි. එතකොට IP මේ පැත්තට ගෙනියමු. IP සමානයි හරි 0.5 ගුණ කිරීම 12 බෙදීම 240. හරි. දැන් 12 0.5 ගුණ කරපුවම කියන්නේ 12 බෙදීම 2 කියන එකනේ. එතන උඩ උත්තරයක් එනවා 6 කියලා. 6 බෙදීම 240ක් තමයි එන්නේ. 6 බෙදීම 240ක්. හරි. ඒ කියන්නේ 6 බෙදීම 240ක් කියන්නේ 0.02.5ක්. හරි. බලමු උත්තරයට ගිහිල්ලා මිලි ඇම්පියර වලින් තියෙන්නේ. මිලි ඇම්පියර වලින් තියනවා කියන්නේ මේක අපිට ලියන්න පුළුවන් නේද? 1 2 3 3ක් ගෙනියලා 25 වැඩි කිරීම 10 3යි කියලා. හරි 10 3 කියන්නේ මිලිනේ. එතකොට අපිට මේක ලියන්න පුළුවන් 25යි මිලි ඇම්පියර කියලා. හරි. එතකොට 25 මිලි ඇම්පියර දෙවෙනි උත්තරේ තමයි මේකට උත්තරේ එන්නේ. රයිට්. ඔය විදිහට තමයි ෆිසික්ස් ගණන් ටික මේකේදී ඇවිල්ලා තිබ්බේ.